මෙන්න මෙයාගේ බර්ත් ස්ටෝරි එක තමයි මම අද ඔයගොල්ලන්ට කියන්නේ. හොඳේ මෙයාගේ නෙවෙයි. මෙන්න මේ ළමයාගේ. ආ? එයාගේ අප්පමත් එක්ක දරු පොඩි වෝක් එකක් ගියා. දැන් දරු යන්නේ. දරු! දූස්! කවුද දුන්නේ? අපම දූස් දුන්නද? බොහොම සාදරයෙන් අපි පිළිගන්නවා අපේ YouTube channel එකට ඔයාලා හැමෝම. ඉතින් මේ YouTube channel එකේ පළවෙනිම විශේෂත්වය මේකේ නම ඕගොල්ලෝ මගේ බබල් දෙන්නට ආදරෙන් දාපු නම තමයි මම මේ channel එකට දාලා තියෙන්නේ. පළවෙනියට මම share කරගන්නේ ඒ දෙන්නගේ birth stories. පළවෙනියටම මෙන්න මෙයාගේ birth story එක. ධ්‍රුව බබාව මට හම්බුනේ normal. ආර්යන් මට හම්බුනේ induced. induced කියන්නේ normal birth එකක් තමයි. නමුත් ඒක මං ආර්යන් බබාගේ කොටසෙද්දී explain කරන්න. ධ්‍රුව බබාව සුදු බෝලේ. ධ්‍රුව බබාව මට හම්බුනේ normal, බොහොම normal delivery එකක්. හරියට කිසිම තාක්ෂණයක් නැති කාලෙක ළමෙක් හම්බුනා වගේ තමයි මට ධ්‍රුව හම්බුනේ. මගේ අම්මා මාව හම්බුනා කියන විදිහට තමයි මට ධ්‍රුව හම්බුනේ කියලා මට හැමතිස්සෙම හිතෙනවා. ධ්‍රුව බබා මට හම්බුනේ හරියටම සති 39න්. හරියටම සති 39යි. දවසක් දෙකක් නෑ. හරියටම සති 39න් තමයි ධ්‍රුව බබාව හම්බුනේ. එතකොට මේ ධ්‍රුව බබා හම්බෙද්දි මට gestational diabetics එහෙම නැත්නම් අම්මා කෙනෙක්ට බබෙක් හම්බෙන කාලේ හැදෙන sugar හැදිලා තිබ්බා. ඉතින් ඒගොල්ලෝ ප්‍රෙඩික්ට් කරලා තිබ්බා ධ්‍රුව බබා ටිකක් ලොකු බබෙක් වෙයි. ධ්‍රුව බබා ඉක්මනට හම්බ වෙයි. ඒ කියන්නේ කලින් සති 40ට කලින් හම්බ වෙයි. ඔහොම දේවල් කියලා තිබ්බා. නිකන් හරි ධ්‍රුව බබා හම්බුන්නේ නැති වුණොත් අපිට ධ්‍රුව බබාව ඉන්ඩියුස් කරලා ගන්න වෙයි. නැත්නම් C section එකකට යන්න වෙයි. වගේ තිබ්බා. ඒ කියන්නේ මම high risk pregnant එකක් නෙවෙයි මට තිබ්බේ. නමුත් මගේ අර ඩයබටික්ස් හින්දා ඒගොල්ලෝ ප්‍රෙඩික්ට් කරපු ටිකක්. ඉතින් ඒක මං එච්චරම ලොකුවට බය වුණේ නැහැ. කොහොම හරි ධ්‍රුව බබාව හම්බෙන්නේ ඉතින්. ධ්‍රුව බබාව මට හම්බුනේ මැයි 7 වෙනි අඟහරුවාදා. හැබැයි මගේ මම බර්ත් ස්ටෝරි එකට යන්නම් කෙලින්ම. මගේ වෝටර් බෑග් එක කැඩුනේ ධ්‍රුව බබාට ඉරිදා. ඒ කියන්නේ මැයි 5 වෙනි ඉරිදා. මේ හරි ආස ඉඳගෙන ඉන්න. මේ යාට ඉඳ ගන්නම යෝනේ දැන්. මැයි 5 වෙනි ඉරිදා. ඉතින් මැයි 5 වෙනි ඉරිදා උදේ පාන්දර 4ට මගේ වෝටර් බෑග් එක කැඩුනා කියන්නේ දැන් මගේ අම්මා මට කියලා තිබ්බ විදිහට නෙවෙයි මගේ වෝටර් බෑග් එක එක්ස්පීරියන්ස් එක මට තියෙන්නේ. ඒක හරීම ඒ කියන්නේ මම වොෂ්රූම් එකට ගිහිල්ලා වොෂ්රූම් එකෙන් නැගිටලා එළියට එද්දි මගේ කකුල් දෙකේ චූටක් වතුර නිකන් බේරීගෙන යනවා. ඉතින් ඒත් මට පොඩි ඩවුට් එකක් තිබ්බා මේ මම වොෂ්රූම් ගිය හින්දා ඒක මේ මට යුරින් පාස් වෙනවද කියන හැඟීමකුත් තිබ්බා. නමුත් ඒක හරි අසාමාන්‍ය විදිහට තමයි ගියේ. ඒක හරිම චුට්ටක්. ඒ කියන්නේ හරිම කියන්නේ ඩ්‍රොප් දෙකක් තුනක් වගේ තමයි. ඊට පස්සේ මම පාන්දර 4ට ප්‍රියාන්ට නැගිටවල කිව්වා මෙහෙම ගියා මට ෂුවර් නැහැ කියලා. ඉතින් එතකොට අපි මං අහලා තිබ්බ බර්ත් ස්ටෝරීස් එක මගේ පවුලේ අයත් එක්ක මගේ නැන්දම මගේ අම්මාගේ බර්ත් ස්ටෝරීස් එක මම අහලා තිබ්බ විදිහට නම් වෝටර් බෑග් එක හැදිච්ච ගමන් ඔයා හොස්පිටල් යන්න ඕනේ. ඉතින් 7 ඉඳලා 7 වෙනකම් බැලුවා චුට්ට වතුර චූට්ටක් එහෙම ඩ්‍රොප් වෙනවා. ඊට පස්සේ හොස්පිටල් එකට කෝල් කරාම කිව්වා පෑඩ් එකක් ඇඳගෙන ඉන්න. ඒක තව චුට්ට තෙත් වෙලා නා හොස්පිටල් එකට එන්න. කොහොම හරි පෑඩ් එකක් ඇඳන් හිටියා. ඒක චුට්ටක් තෙත් වෙලක් තිබ්බා. ඊට පස්සේ අපි හොස්පිටල් එකට ගියා 7ට උදේ. ඉරිදා 7ට. හරි ඉරිදා 7ට ගිහිල්ලා ඔහොම ඉන්නපම් මේ. ඉරිදා 7ට ගිහිල්ලා
හොස්පිටල් එකෙන් මගේ වෝටර් බෑග් එක කැඩිලාද ඒ දේවල් චෙක් කරද්දී ඒගොල්ලන්ගේ අර විදිහක් තියෙනවා අප්පු. ඒක තමයි මහා එපාම කරපු දේ. එපාම කරපු විදිය වෝටර් බෑග් එක කැඩලාද කියලා චෙක් කරන එක මං ආසම නැති දෙයක්. දරුට එක පාරයි හැබැයි ආර්යන්ට මට 3 පාරක් විතර ඒක කරන්න ඕන. ඒගොල්ලෝ පොඩි ගන් එකක් වගේ මැෂින් එකක් දාලා ඕක කරන්නේ අම්මිලා දන්නවා ඇති මම දන්නේ ලංකාවේ මේක කරනවාද කියලා. නමුත් මෙහෙනම් බබයා හම්බෙන වෝටර් බෑග් එක කැඩුනායි කියලා ඩවුට් එකක් තියෙනවා කියලා කිව්වොත් එයාලා අනිවාර්යයෙන්ම මේක කරනවා. මේ ඊට පස්සේ ඒගොල්ලෝ මට කන්ෆර්ම් කළා මගේ වෝටර් බෑග් එක කැඩිලායි කියලා. දැන් ඔක්කොම ගෙදරයි කිව්වා නෑ ඔයාගේ වෝටර් බෑග් එක කැඩලා නෑ ඔහොම නෙවෙයි වතුර යන්න වෝටර් බෑග් එක කැඩනාම මෙච්චරක් යනවා අච්චරක් යනවා. ඔහොම තමයි මට ටිප් කියලා තිබ්බේ. ඊට පස්සේ වෝටර් බෑග් එක කැඩිලායි කිව්වා. ඊට පස්සේ ඉතින් ඒගොල්ලෝ දැන් ලංකාවේ නම් අපේ අම්මා කියන විදිහට වෝටර් බෑග් එක කැඩලා නම් ඒගොල්ලෝ ඒ වෙලේ ඉන්ඩියුස් කරලා හරි ඒ වෙලේ අමාරු කරලා මොන හරි කරලා ගන්නවයි කියලා. මෙහෙ අපිට දවස් 3ක් දෙනවා. ඉතින් ධ්‍රුව බබාට මට බදාදා වෙනකන් දුන්නා. බදාදා වෙනකන් බදාදා වෙනකන් දුන්නා. බදාදා උදේ 7ට අපිට ඉන්ඩියස්ට් එක බුක් කළා. මොකද දවස් 3ක් වෝටර් බෑග් එක කැඩලා ඔබරෙම ඉන්න පුළුවන්. හැබැයි දවස් 3න් පස්සේ ඉන්න බෑ. ඒක බබාට හොඳ නෑ. මේ දවස් 3 ඇතුළත ඔයාට ප්‍රෙග්නන්ට් එක ඔයාටම නැචරලි නෝමල් හම්බෙන්න අමාරු වුණොත් ඒක ඔයාට හොඳයි. එහෙම නැති වුණොත් බදාදට අපි බබාව ගන්නවා. ඒක ඔයාගේ කැමති විදියට ගන්න පුළුවන් ඉන්ඩියස් හරි C section හරි. කියලා මට දවස් 3ක් දීලා මාව ගෙදර එව්වා. ඊට පස්සේ දැන් ඔක්කොම හොරර් ස්ටෝරීස් තියෙනවානේ ඔය ඉමර්ජන්සි C section ඉන්ඩියස්. ඕවා තමයි මට TikTok එකේ දෙන්නේ. ඇයි මම ඒව තමයි සර්ච් කරන්නේ. දැන් මගේ වතුර බෑග් එකත් කැඩිලා. ඉතින් මට හරි බයයි. අනික මට උමනාව තිබ්බා මට නෝමල් බර්ත් එකක් පළවෙනි එක මගේ නෝමල් බර්ත් එකක් වෙන්න ඕනේ කියන අර මං හිතන්නේ ඒක හරිම සාපේක්ෂ හැඟීමක්. මං හිතන්නේ මං ඒ හිතපු එකත් එච්චර හොඳයි කියලා. මොකද ඒක අපිට ඕන එක එක විදිහට වෙනස් වෙන්න පුළුවන්. අපේ හෝමෝන්ස් එක්ක අපි අපේ ඒ ඔක්කොමත් එක්ක අපි හිතන කරන දේවල් හරියට වෙනස් වෙනවා කියලා මට හිතෙනවා බබා හම්බෙද්දි බබා හම්බුන පස්සේ. ඉතින් කොහොම හරි මාව ගෙදර එව්වා. ඊට පස්සේ මම කරපු එකම දේ එක්සර්සයිස්. මම ඇවිද්දා ක්‍රිබ් වෝක්. ක්‍රිබ් වෝක් කියලා මෙහෙ කියනවා මෙහෙම අර පේමන්ට් එක වගේ තියෙද්දි අර පේමන්ට් එක උඩට අඩිය තියලා බිම තියනවා. අඩිය තියලා බිම තියන. එක කකුලක් තිබ්බා බිම තිබ්බා. එක කකුලක් තිබ්බා බිම තිබ්බා. ඉතින් ඕකෙන් බබා ඉක්මනට ඩයලේට් වෙනවා හරි මොකක් හරි එකක් තමයි කියන්නේ. මම මේ කියන වචන හරියටම හරියද දන්නේ නැහැ. වැරදි නම් මාව හරි ගස්සවන්න. මේ මම දන්න විදිහට තමයි මම වචන පාවිච්චි කරන්නේ. කොහොම හරි ඔය ක්‍රිබ් වෝක් එක මගේ අම්මා හිටියා මගේ නැන්දම්ම හිටියා ඒ දෙන්නත් එක්කම ඇවිදින්න යනවා. ඊට පස්සේ මට ජිම් බෝල් එකක් තිබ්බ ලොකු. මම දන්නේ ලංකාවේ මම දකිනවා ගොඩාක් අඩුයි ලංකාවේ අම්මලා මේ ජිම් බෝල් එක පාවිච්චි කරන ප්‍රෙග්නන්ට් කාලේ. මෙහෙනම් අපිට අනිවාර්යයෙන්ම රෙකමන්ඩ් කරනවා ඒක. සති 36න් විතර පස්සේ අනිවාර්යයෙන්ම ඒකේ එක්සර්සයිස් කරන්න කියලා. එක්සර්සයිස් ජාති ගොඩාක් තියෙනවා. මම ඒවා සති 35 ඉඳලා වගේ කරා. එතකොට බබා හම්බෙන්න බබා පුෂ් කරන්න ඒ ඔක්කොම ලේසි වෙනවයි කියලා තමයි ඒගොල්ලොන්ගේ තියෙන මතය. ඉතින් මම මේ ජිම් බෝල් එකේ උදේ නැගිටින ඉඳලා රෑ වෙනකම්ම උඩ ජම්ප් කරනවා, එක්සර්සයිස් කරනවා. එක එක විදිහේ එක්සර්සයිස් ගොඩාක් තියෙනවා. ඉතින් මම ඔය දේවල් කරා. ඊට පස්සේ සවුන්දා රෑ මට චුට්ටක් නිකම් පීරියඩ් වගේ බඩ රිදෙන්න ගත්තා. පීරියඩ් වගේ බඩ රිදෙන එක මම එච්චර ගණන් ගත්තේ නැහැ. ඊට පස්සේ මම අඟහරුවාද උදේත් නැගිටලා අම්මට කිව්වා මේ මට නිකම් පීරියඩ් වගේ බඩ රිදෙනවා. ඒක මේ බබා හම්බෙන්නද අම්මා කියලා. ඊට පස්සේ අම්මා කිව්වා ඔව් ඒක ලඟ වෙද්දි තමයි එහෙම රිදෙන්නේ. සමහර විට එහෙනම් ඔයාලට දැන් බබා හම්බෙන්නද පටන් ගන්නවා ඇති කියලා. ඊට පස්සේ මම එකපාරට කිව්වා මෙහෙමද බඩ රිදෙන්නේ. මේක මොකක්ද අනේ මේක දරා ගන්න බැරිද කියලා තමයි මම කිව්වේ. අඟහරුවාද උදේ. මේක දරා ගන්න බැරිද මේක මේ කොච්චර ලේසිද කියලා වගේ එකක්. කොහොම හරි අඟහරුවාද දවසම හොඳට හිටියා. 4ට විතර පටන් ගත්තා බඩේ අමාරුව.
ඒක මට කියන්න වචන නෑ ඒ අමාරුව ගැන. ඒක අම්මිලා දන්නවා. මම ඒක ලොකුවට එක්ස්ප්ලেইন කරන්න යන්නේ නැහැ. මොකද විතර අම්මලා වෙන්නේ අම්මලා බලනවා නම් ඒගොල්ලොත් බය වෙන හින්දා. නමුත් ඒක අමාරුයි. ඒක ඉතින් අපි අම්මා කෙනෙක් වෙන්න අපි දන්නවා ඒක අමාරුයි කියලා. කොහොම හරි දැන් මට අඟහරුවා බදාදා මට හොස්පිටල් ඩේට්ස් දීලා තියෙනවා. මට දැන් මේ අඟහරුවාගේ තමයි අමාරු වෙන්න ගත්තේ 4ට විතර. අත කන්න ඉපාන්නේ. එයා මගේ මුණ දිහා බලන් ඉන්නවා. මෙයාගේ බර්ත් ස්ටෝරි එක නෙවෙයි මම මේ කියන්නේ. ආයෙ මතක් කරනවා මගේ දරුව බබාගේ බර්ත් ස්ටෝරි එක. කොහොම හරි 4ට විතර පටන් ගත්තා. හැබැයි මේ අමාරුව එන්නේ හරි අමුතු විදිහට. ඒ කියන්නේ මේ අමාරුව අම්මි කෙනෙක් වෙන්න උන කෙනෙක් දන්නවා මේකේ එන්නේ ඩිස්ටන්ස් එකක් ඇතුව, ગેප් එකක් ඇතුව. දැන් ඔයාට දැන් අමාරුව ආව නම් ආයෙ සමහර කෙනාට එන්නේ විනාඩි 5කින් හරි විනාඩි 7කින් හරි. ඔය ગેප් එකෙන් තමයි මුලින්ම පටන් ගන්නේ මට මතකෙ විදියට. අමාරුව මං කියන්නේ කොහොම හරි මුලින්ම පටන් ගත්තේ විනාඩි 7 ગેප් එකෙන්. මම හයියෙන් යට ගිරින් ගෙදර කෑ ගහනවා. හොස්පිටල් එකට මගේ හස්බන්ඩ් කෝල් කරනවා. හොස්පිටල් එකෙන් කියන්නේ අපිට මෙහි මුලින්ම අහන්නේ කොච්චරක් පළදරයක් ඇතුවද අමාරු වෙන්නේ කියලා. අපි විනාඩි 7ක් කියලා කියපු ගමන් ඒගොල්ලෝ ගණන් ගන්නේ නැහැ. ඉතින් ඒගොල්ලෝ කියනවා විනාඩියක පරතරය එනකම් ගෙදරට වෙලා ඉන්න. විනාඩියක පරතරයට ආවහම හොස්පිටල් එකට එන්න. මම මේ හේතුව හින්දා මේ හොස්පිටල් එක මාරු කරා මගේ ආර්යන්ට. විනාඩියක පරතරේ එක හොස්පිටල් එකට එන්න කියන. මගේ මේ එක්ස්පීරියන්ස් එක චුට්ටක් හොස්පිටල් එක සයිඩ් එකෙන් පොඩක් බෑඩ්. හැබැයි බර්ත් ස්ටෝරි එක මගේ පොසිටිව්. විනාඩියක් ඇතුළත එන්න කියලා. ඊට පස්සේ ප්‍රියාන් ෆෝන් එක තියෙනවා. ගෙදර ඔක්කොම අඬනවා. ප්‍රියාන් නම් hina වෙලා ඉන්නවා. එයා පුළුවන් තරම් try කරනවා මාව අර වට්ටන්නේ නැතුව මම වැටෙන්නේ නැති වෙන්න. එයා කුසුම දුකක් පෙන්වන්නේ නැහැ. එයා ගෙදරට කෑම හදනවා. මම යට ගිනින් කෑ ගහනවා. විනාඩි 7න් 4ට මම කෑ ගහනවා. එයා කෑම හදනවා. එයා ඔක්කොම එයා වෝටර් ටබ් බාත් එක ලෑස්ති කරනවා. ලුණු දාලා ඔක්කොම කරලා. මොකද එයා දන්නවා දැන් තව චුට්ටකින් නීටත් වැඩිය වෙනවා. ඉතින් එයා වතුර ටබ් එක ලෑස්ති කරනවා. ඒ ඔක්කොම එයා කරා. හොස්පිටල් බෑග් ඔක්කොම එයා පැක් කරා. ඔක්කොම එයා කරා. මට මතක හැටියට එයා කරා ඒ හැමදේම. මගේ අම්මයි නන්දම්මයි සෝෆා එකේ ඉඳගෙන දෙන්නට දෙන්න මුණ බලාගෙන ඒ දෙන්න අඬනවා. මම කෑ ගහන හින්දා. මම කෑ ගහද්දී මට අමාරු වෙද්දී මම හිට ගන්නවා එක්කෝ මම බිම ඉඳ ගන්නවා එක්කෝ මම නිදිය ගන්නවා. ඒක විනාඩි 2ක් විතර විනාඩියක් විතර මං හිතන්නේ වේදනාව තියෙනවා. ආවහම ඒ විනාඩියේදී මං හයියෙන් කෑ ගහන එක තමයි කරේ. සමහරක් මිනිස්සුන්ට කෑ ගහලා ඒගොල්ලන්ගේ වේදනාව එළියට දානවා. සමහරක් අය අඬලා එළියට දානවා. සමහරක් අය ඒක තද කරගෙන ඉන්නවා. ඒක එක්කිනාට වේදනාව දැනෙන විදිහ හරි වෙනස්. ඉතින් මම කෑ ගැහුවයි කියලා තව කෙනෙක් කෑ ගැහුවේ නැහැ කියලා ඒක එයාට දැනුන විදියයි මට දැනුන විදියයි වෙනස් වෙන්න පුළුවන්. ඒක කිසිම වරදක් නැහැ. ඔයාට කෑ ගහන්න ඕන නම් ඔයා කෑ ගහන්න, අඬන්න ඕන නම් අඬන්න. ඒක ඔයාගේ අයිතිය. සහ ඒක තමයි ඔයාගේ වේදනාව දරා ගන්න යන විදිය. ඉතින් මල්ලි බබා ඔයාට දෙන්නද නැනේ? අපි තනියෙන් කියමු ඔයාව ගණන් ගන්න නෑනේ. මේ මම ඉන්නවද මෙතන තාම චුට්ටක්? අපි එන්නවා. මේක ඉවර කරලා එන්න. ආයේ බබාගේ ස්ටෝරි එක විතරක් අපි කියමු අද. හරි. ඉතින් කෑ ගහනවා. ඊට පස්සේ මගේ වේදනාව අඩු වුණා විනාඩි 4කට. පැයක් ඇතුළත කාලයකදී විනාඩි 4කට අඩු වුණා. විනාඩි 4න් 4 එන්න ගත්තා. ඒ අවස්ථාවේදී තමයි මට ප්‍රියාන් මාව බාත්රූම් එකේ වතුර ටබ් එකට බහින්න කියලා කිව්වේ. ඊපස්සේ මම ඒකේ බෑලා ඒකෙත් මම පැයක් විතර හිටියා. මොකද මට ඒක හරි සනීපයක් දැනුණා. මං හයියෙන් කෑ ගහනවා විනාඩි 4න් 4 මට ඉතින් ඒක හරි සනීපයි. වතුරේ ඉන්න ටික හරි සනීපයි. කොහොම හරි ඊට පස්සේ හවස 7:00 විතර වෙද්දී වේදනාව විනාඩි 2කින් 2කට එන්න ගත්තා. විනාඩි 2කින් 2කට දැන් මං යටිගිරියෙන් කෑ ගහනවා. එතකොට දැන් පොඩක් ඔක්කොම බය වැඩි. මොකද ළඟ මම සද්ද කරන හින්දා අපි ආයෙ හොස්පිටල් එකට කෝල් කරා. මගේ මහත්තයා ආයෙ හොස්පිටල් එකෙන් කිව්වේ විනාඩි 2කින් 2 කියන එකත් තව පැය ගාණක් එයා ওই වේදනාව යාට තියෙන්න පුළුවන්.
විනාඩිය වෙනකම්ම ඉන්න. ගෙදරට වෙලා ඉන්න. පළවෙනිම හේතුව හොස්පිටල් එක මේක කියන හොස්පිටල් එක බිසි. ඒක තමයි ඒගොල්ලෝ අපිව ගෙන්න ගන්න යන්නේ නැත්තේ. කොහොම හරි හරියටම 8යි රෑ 8 වෙද්දී වේදනාව විනාඩියකට අඩු වුණා. අපි ඒ වෙලේ හොස්පිටල් එකට කෝල් කරගෙන හිටියේ නෑ. මොකද ඒගොල්ලෝ අපිට කිව්වේ විනාඩියක් ඇතුළත එන්න කියලානේ. සහ මට හිතෙනවා මට දැන් බබා හම්බෙන්න යන්නේ වගේ එකක්. මොකද මට ඒක හුත්තටම තද වෙලා තියෙන්නේ කියලා මට තේරෙනවා. මම ඊට පස්සේ අපි 8ට හරියටම කාර් එකට නැග්ගා. හොස්පිටල් එකට යන්න පිටත් වුණා. මේ අනතුරතුර මම ඇත්තටම හිතුවේ මට දරුවා හම්බ වෙයි කියලා කාර් එකේ. එච්චරටම මට දැනෙනවා දැන්. ඊට පස්සේ 8:00 අපි හොස්පිටල් එකේ අපිට හොස්පිටල් එකට යන්න යනවා විනාඩි 25ක් විතර මෙතන ඉඳලා. පාක් කරලා ඔක්කොම කරලා යද්දි 8:00යි. වෙන කාර් එකක මගේ අම්මයි තාත්තයි මගේ නෑනයි එනවා. හොස්පිටල් එකට ගියාන් පස්සේ මෙතනින් එහාට මට හරිම තරහයි හොස්පිටල් එකත් එක්ක මේ මොකද 8:00ට ගියාම මාව චෙක් කරලා මේ ඒෂියන් කෙනෙක් මම හිතන්නේ චයිනීස් වගේ කෙනෙක් මාව චෙක් කරලා කිව්වා ඔයාට ඔප්ෂන්ස් දෙකක් දෙන්න. එකක් ඔයාට ගෙදර ගිහිල්ලා එන්න පුළුවන් අමාරුව වැඩිම වෙනකන් ඉඳලා. දැන් මේ 9යි වෙලාව. අමාරුව වැඩිම වෙනකන් ඉඳලා නැත්තම් අපි කාමරයක් ලෑස්ති කරලා දෙනවා. ඔයා මෙතනට වෙලා ඉඳන් ඉන්න කිව්වා. මොකද හොස්පිටල් එකේ කාමරවලට ඉඩ නැහැ. නැත්තම් මට එතනින් වෙන හොස්පිටල් එකකට යන්න කිව්වා. වෙන හොස්පිටල් එකකට යන්න තව පැයක් විතර යනවා මෙතන ඉඳලා. මොකද මට ඒගොල්ලෝ දුන්න හොස්පිටල් එක මං හිතන්නේ සිටි එක පැත්තට වෙන. මොකද ඩැන්ඩනොන් ෆ්‍රැන්ක්ස්ටන් ඔය කියන ඔක්කොම හොස්පිටල් එදා ෆුලි බුක්ඩ්. මං ඊට පස්සේ කහෙලාම වේදනාව පිටින් මං කෑ ගහලා කිව්වා මම මෙතනින් අඩියක්වත් හෙල්ලෙන්නේ නැහැ. මට දැන් බබා හම්බ වෙනවා කියලා මම දන්නවා. මම යන්නේ නැහැ. මට කොහේ හරි කමක් නැහැ. තනක් ප්ලාස්ටික් කරලා දෙන්න කියලා මම එතනින් ඉඳගත්තා. ඊට පස්සේ මේ එයා ඊට පස්සේ එකපාරට මගේ මොනට කිව්වා ඔය විදිහට බබා හම්බෙන්නේ කියලා දන්නවයි කියලා අම්මලා ඇවිල්ලා දවස් ගණන් මෙතන ඉන්නවා. ඔයාගේ තාම කන්ට්‍රැක්ෂන් මුල් අවදී වගේ තියෙන්නේ. හරි ඔයා ඔහොම ඉන්න මම ගිහලා කාමරයක් ප්ලාස්ටික් කරලා දෙන්නම් කියලා තමයි මට කියලා ගියේ. කොහොම හරි 9:45 විතර වෙනකම් මං එළියේ හිටියා. 9:45ට මාව ඇතුළට ගත්තා. ඇතුළට අරගෙන මගේ වේදනාව දැන් මාරම වැඩි. මෙහි අපිට ඔප්ෂන් එකක් දෙනවා එපිඩුරා කියලා ඉන්ජෙක්ෂන් එකක් පිට කොන්දර ගහන. ඒක ගැහුවාම වේදනාව ඔයාට තේරෙන්නේ නැහැ. ඔයාට වේදනාව දරාගෙන ඉන්න පුළුවන්. මම දැන් හොස්පිටල් එකට ඇතුළට මම දාපු ගමන් මම කෑ ගහලා මට එපිඩුරා ඕනේ. මට ඒක ගහන්න කියලා තමයි මම කෑ ගැහුවේ. මගේ හස්බන්ඩ් ඕකට පොඩක් අගේන්ස්ට්. එයා හිතන්නේ ඒකට කොන්දේ අමාරු හැදෙනවා අර ටයිම් එකයි කියලා. එයා ඊට පස්සේ එපා ඕනේ නෑ. එයා තව චුට්ටක් කොහොම හිටපු දෙන් කියලා මගේ හස්බන්ඩ් අනිත් පැත්තෙන් මිඩ්වයිෆ්ට කියනවා. ඊට පස්සේ මම කෑ ගහලා නෑ මට ඕනෙමයි ගේන්න එක කියලා. කොහොම හරි පිට කොන්දර ඉන්ජෙක්ෂන් එක ගහන්න කලින් ඒගොල්ලෝ බලනවා මම කොච්චර ඩයලේට් වෙලාද කියලා. ඒ කියන්නේ මගේ බබා කොච්චර සෙන්ටිමීටර් ගාණක් එළියට ඇවිල්ලා හරි මොකක් හරි වුණා බලනවා. ඒක 7 සෙන්ටිමීටර් වලට වැඩිය බබා ඩයලේට් වෙලා නම් ඒගොල්ලෝ එපිඩුරාල් අපිට දෙන්නේ නැහැ. 7 සෙන්ටිමීටර් වලට අඩු වෙනනම් මම ඩයලේට් වෙලා තියෙන්නේ. ඒගොල්ලෝ ඒක දෙනවා. මොකද ඒගොල්ලෝ දන්නවා තව ලොකු කාලයක් මම මේ වේදනාව දරාගෙන ඉන්න ඕනේ කියලා. කොහොම හරි මිඩ්වයිෆ් ඇවිල්ලා මගේ ඩයලේට් වෙලාද කියලා ඒගොල්ලෝ අත දාලා තමයි බලන්නේ. ලංකාවේ වගේමයි මම හිතන්නේ. අත දාලා බැලුවාම බබා සෙන්ටිමීටර් 8ක් ඩයලේට් වෙලා. ඒ කියන්නේ තව පොඩි කාලයයි එයා මේ අත එළියට ගන්නවත් එක්කම මම කියනවා මට පුෂ් කරන්න ඕනේ කියන එක මම කිව්වා. මොකද මට තේරෙනවා දැන් මම පුෂ් කරන්න ඕනේ කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ කිව්වා එපිදුරා දෙන්න විදිහක් නැහැ ඔයාට. දැන් ඔයා ඩයලේට් වෙලා තියෙන්නේ. ඒක දුන්නත් ප්‍රොඩක්ට් නැහැ. අපි දැන් පුෂ් කරන්න ගමු කියලා. දැන් මේ 10 මාරයි හරියටම 10 මාරයි. මාව ඉඳවනවා. මොකද මම ඇවිද හිටගෙන පිස්සු වගේ කෑ ගහලා හිටියේ. මම හිතන්නේ මගේ ඇඟේ ඇඳුමක්වත් තිබ්බෙත් නැහැ. ඒක ඇඳුමක්වත්. මට කවුරු මගේ ඇඟේ අල්ලද්දි කරද්දි මට හරි කේන්ති. මං කාටවත් මාව අල්ලන්නවත් දුන්නේ නැහැ. අර මැෂින් ටික සෙට් කරන්න විතරයි මං ඉන්න දුන්නේ. ඒකත් මගේ හස්බන්ඩ් මගේ අත් දෙක තද කරලා අල්ලන් හිටියා. මොකද මම ඊට කලින් එච්චර ලොකු වේදනාවක් මගේ ජීවිතේ විඳලා නැහැ.
මගේ අම්මටත් දුක ඒකයි. මොකද මං එහෙම වේදනාවක් ඇත්තටම විඳලා නැහැ. ඉතින් මගේ අම්මා දන්නවා ඒක. මගේ අම්මා දන්නවා මං කොච්චර වේදනාවක් විඳින්න වෙනවද කියලා. මොකද එයාට ළමයි දෙන්නෙක් හම්බෙච්ච හින්දා. එයාගේ හැමතිස්සෙම මට කිව්වා. කොහොම හරි මාව 10:30ට ඇඳේ ඉන්නවනවා මැෂින් ටික දානවා පුෂ් කරන්න ගමු කියලා කියනවා. මම දෙපාරයි පුෂ් කරේ 10:37ට ධ්‍රුව එළියේ. ඉතින් මගේ බර්ත් ස්ටෝරි එක හොස්පිටල් එකේ හරියටම පැයක වගේ කාලයක් තමයි මම ඉන්නේ. කිසිම මෙඩිකේෂන් කිසිම දෙයක් නැතුව හරිම නෝමල් නෝමල් ඩෙලිවරි එකක් ඒක. දෙපාරෙන් ධ්‍රුව එළියේ. ප්‍රියාන් තමයි බබාව ගත්තේ. අරගෙන ප්‍රියාන් තමයි බබාව ඇඟ උඩින් වගේ තිබ්බේ. ඊට පස්සෙත් මගේ ස්ටෝරි එක පොඩක් හොර විදිහට තමයි යන්නේ. මොකද ඊට පස්සේ කොහොම හරි අපේ සුන්දර අවස්ථා ටික අපි බබාව දරුවට ආදරය කරනවා, දරුවන් එනවා, ඔය ඔක්කොම සිද්ධ වෙනවා ලස්සනට. මගේ ප්‍රසන්ටර් එක එළියට එන්නේ පැයකට පස්සේ. ඒකත් ඒගොල්ලන් ඉන්ජෙක්ෂන් එකක් ගහලා තමයි ගන්න වෙන්නේ. කොහොම හරි දරුව බබාව ගන්න මේගොල්ලෝ පොඩ්ඩක් මගේ කට් කරනවා. ඒ කට් කරද්දී දරුව එළියට එද්දී මගේ පිටිපැත්තට චුට්ටක් ඉරෙනවා. ඒකට අපි මෙහි කියන්නේ 3rd degree tear එකක් කියලා. ඉතින් මට 3rd degree tear එකක් එනවා. ඒක පොඩ්ඩක් භයානක tear එකක්. ඒක මගේ 2nd 3rd කියන මිඩල් එකේ මැද්දෙන් තමයි යන්නේ. එතකොට ඒගොල්ලෝ ඒ වෙලේම මහුන් දාන්නේ නැහැ. එක්කෝ ඒගොල්ලෝ එපිදුරා දෙනවා. නැත්තම් ඒගොල්ලෝ සිහිය නැති කරලා තමයි ඔයාට මහුන් දාන්නේ. ඉතින් බබා හම්බ වෙලා හරියටම රාත් 12 වෙද්දි ප්ලසෙන්ටා එළියට ආවන් පස්සේ මාව එක්කන් යනවා තියටර් එකට. මොකද මම බබාගෙන් වෙන් වෙනවා. එතනදී තමයි මට අර ડિප්‍රෙෂන් කියන එක පොඩ්ඩක් හැදෙන්නේ. ඒක ගැන මම කතා කරලා තියෙනවා TikTok එකේ. ડિප්‍රෙෂන් කියන එක මොකද බබා හම්බෙලා පැයෙන් මට බබාව තියලා එයාගේ අප්පා ගාව තියලා මම යනවා ඔපරේෂන් තියටර් එකට. මගෙන් එපිදුරා යූස් කරන්නද කියලා මම කෑ ගහලා කියනවා නෑ එපා කියලා. මොකද මට බබා හම්බෙන්නේ ඉන්නේ ඒගොල්ලෝ ගහුවේ නැහැ. දැන් මට ගහන්න එපා කියන එක මම තදින්ම කියනවා. කොහොම හරි ඔපරේෂන් තියටර් එකට අරගෙන ගිහිල්ලා මං ඔපරේෂන් තියටර් එකකින් එළියට එන්නේ හරියටම පාන්දර 3 මාරට. මට සිහිය එන්නේ පාන්දර 3 මාරට. ඉතින් පැය 3-4ක කාලයක් මම ධ්‍රුවගෙන් ඈත් වෙලා මගේ බබාගෙන් මගේ හිතට ඒක හරියට වදිනවා. මගේ දරුවා මට ආදරය කරයිද? එයා මගේ උණුසුම දන්නවද? කියන එක මට හරියට හිතෙන්න ගන්නවා ඔය වෙලාවේ. සහ මෙහි මට බබාලා දෙන්නම හම්බුනේ පබ්ලික්. ඉතින් මේකෙදි උදේ 8 වෙදි විතරයි තාත්තට එන්න පුළුවන්. පාන්දර 4ට බබා මට දෙනවා අසිහියෙන්ම වගේ. ප්‍රියන්ට යන්න කියනවා ගෙදර ගිහිල්ලා 8ට එන්න කියලා. ඒතර 5යි මම වෝඩ් එකට යද්දි ප්‍රියන් පැය 3කට ප්‍රියන් එළියට යන්නම ඕනේ. ප්‍රියන් බබාව මට තියලා ප්‍රියන් යනවා. මට තාමත් සිහිය කියන එක හරිම නිකන් 50% වගේ තියෙන්නේ. චූටි බ්‍රේක් එකක් දෙන්න. අපි කිරි බ්‍රේක් එකකට ගිහිල්ලා එන්න. උදේ 8 වෙද්දි මගේ මහත්තයා ආවා. මගේ නන්දම්මාව මගේ අම්මාව හරිම ආදරෙන් මගේ දූ බබාව බලන්න. මට එදාරය ගැන එදායි පැය 2-3 ගැන එච්චර ලොකු මතකයක් නැහැ. කොහොම හරි එතනින් එහාට ඉතින් හරි සුන්දර කාලයක් තමයි. සහ හරි අමාරු කාලයක් පටන් ගත්තේ මට මගේ ජීවිතේ. නමුත් අද හැරිලා බලද්දී මට හරිම සතුටුයි. මං ඉන්න තැන මං හරිම ආදරණීය අම්මා කෙනෙක් වුණා කියලා මට හැඟෙනවා. මං හැමදේම මතක කරලා මගේ රස්සාව පවා මගේ දරුවෝ දෙන්න වෙනුවෙන් කාලය ගත කරා. හැමදේම මං ඒ දෙන්න වෙනුවෙන් කැප කළා. මට කරන්න පුළුවන් උපරිමය කළා.
මම මේ දෙන්නට මගේ කිරි දීලා ලොකු කරා. ඉතින් හරිම සතුටුයි. ආර්යන් බබාගේ බර්ත් ස්ටෝරි එකත් මේකත් එක්කම දානවා කියලා හිතුවට මේ වීඩියෝ එක මාරම දික් වුණා මං හිතුවේ නැති විදියට. මං ඒ හින්දා ආර්යන් බබාගේ ස්ටෝරි එක ඊළඟ වීඩියෝ එකෙන් දාන්නම්. ඒක normal birth එකක් නෙමෙයි. ඒක induced birth එකක්. ඒක වෙනස්ම විදිහේ ස්ටෝරි එකක්. වෙනස්ම විදිහේ අත්දැකීමක් මට. ආයෙ මම පළවෙනි පාර අම්මා කෙනෙක් වුණා වගේ. මොකද මගේ අත්දැකීම් ටික දෙකක්. ඉතින් හැම අම්මා කෙනෙක්ම මේ දුක විඳිනවා. හැම අම්මා කෙනෙක්ම ඒක induced වේවා normal වේවා C section වේවා වේදනාව තමයි. ඉතින් හැම අම්මා කෙනෙක්ටම මේ ලෝකේ ඉන්න hats off. ඔයාලගේ උපරිමයෙන්ම කරනවා. ඉතින් කවදාරි ඔයාගේ ළමයි ලොකු වෙලා ඔයාට හරි ආදරෙන් ඉන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. සහ ඒක තමයි ඉතින් අම්මා කෙනෙක් එකම බලාපොරොත්තුව මම හිතන්නේ. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් මෙන්න මේ කොල්ලගේ වීඩියෝ එකකින් අපි හම්බෙමු. එයාට තාම මාස 4යි. ඉතින් එයාගේ ස්ටෝරි එක හරි ළඟ ස්ටෝරි එක. අපි එයාගේ ස්ටෝරි එකකින් හම්බෙමු.